ඔන්න අපි ආවා ගාල්ලේ මානවිලට. මානවිල උපනන්දීන් බලන්න. ආදී උපනන්දීන් ටික එකතු වෙලා ඉන්නවා අවුරුදු 26කට පස්සේ ඔන්න ගාල්ලේ ලස්සන තැනකට. ඔයාගේ නම මොකද්ද? මම චම්පා දේවරුක්ෂි. චම්පාගේ පරණ යාළුවෝ ගොඩක් හම්බෙලා ඉන්නවා. මොකද හිතෙන් අද දවස ගැන? අද නම් සුපිරිම දවසක්. මේ වැඩේ නම් මං හිතන්නේ අපේ වසන්ත තමයි මූලිකත්වයේ ගත්තේ ධනුෂ්ක. ඇත්තරම මේ මම අහම්බෙන් තමයි මේකට සෙට් උනේ. මං හිතන්නේ අවුරුදු 20 ගානකට පස්සේ නිකන් අපි කොම වෙලා හිටියා වගේ තමයි දැනෙන්නේ. දැන් නම් පුදුම සතුටකින් මේ වෙලාවේ ඉන්නේ. පුදුම සතුටකින් ඉද්දී ඔහොමම යන්න දැන් අවුරුදු 26ක් ආපස්සට ඉස්කෝලේ කාලේ දඩබ්බර චරිතයක්ද හරි අහිංසක චරිතයක්ද? කියන්න හොඳ උත්තර තියෙනවා. වැඩේ තියෙන ඉතින් දැන් පොඩ්ඩක් අර ඇතර මෙහෙමයි ඒ ලෙවල් කාලේ ගැන කතා කරොත් CTB බස් එකේ එන්නේ. ඉතින් මේ ඔය අපේ වසන්තලා, ගයානිලා, එතකොට ප්‍රියන්ත ඔය සෙට් එක තමයි එන්නේ. ජීවිතේට CTB බස් එක නවත්තන්නේ නැහැ. ඉතින් අපි බස් එක එනකොට දන්නවා අපි වෙනුවෙන් බෙල් එක ගහනවා ඇතුලේ යවුම්. අපි දුවනවා තමයි බස් එකත් එක්කම ඉස්සරහට ගිහිල්ලා එල්ලිලා තමයි හැමදාම ඒ ලෙවල් ක්ලාස් එකේදී එළියට පයින්නවා වේලාසෙන්. ඒ කියන්නේ ඉස්කෝලේද පන්තිවලද? ඉස්කෝලෙන් එළියට පයින්නවා බස් එක ගන්න. ඉස්කෝලෙන් එළියට පැන්නාම දැන් මොකද්ද කරන රස්සාව? දැන් නම් ඉතින් මම විදුහල්පතිවරියක්. ඇත්තටම ඉතින් මේ දේවරි ශ්‍රේණිය විදුහල්පති කෙනෙක්. දැන් තේරෙනවා මේ ඒ වෙලාවේ දඩබ්බර ගමන කරාට චුට්ටක් අපිට පරක් වෙලා හරියන්න වෙලාවට ඉස්කෝලෙන් එළියට ආව නම් හොඳයි කියලා. මානරූපනන්ද කියන්නේත් මගේ හොඳ ඉතිහාසයක් තියෙන මට හොඳ ලස්සනක් හම්බෙච්ච මට හොඳ හැඩයක් හම්බෙච්ච තැනක්. මගේ යාළුවෝ ටිකට මම ගොඩාක් ආදරේ. Wadai ekige mun ratterang tentak adi oriyet makkado wage hollala gaman yana kota tawde nattanam nattame kiyai kaya koitara lagi model wendene pinak no ciladahan paradana bikerang hondak ai kadekak kuni finna me ausadi waling tekona iping akara iping wai tumpeyak wadem derila nonci kolawe තමයි වංගුණත් ඉතින් ඉන්නේ මේ අවශ්‍යදී වලින් නොන්චිගේ කටින් හවදක් ඇහුවේ නෑ හොඳ ගම් පිටින් ගෙන නෑවක් නේවද මන් ටිකක් අතේ ගෑවොත් එන්න තොවිලය මේ වගේ අනේ අම්මා නෑ තොලොන්චියක් පුහුල් දෙකක් එක තැන එල්ලාව සංදෝෂ නෑ අපේ මේ පණිත් කලෙත් වටරුන්ද ගති ගතන් නොචිගේ කනේ වැටුනොත් සම්මුතුයි මමත් මානවිල උපනන්දේ කොල්ල කෙල්ලෝ ටික අවුරුදු 26කට පස්සේ ඔන්න සෙට්ලා ඉන්නවා. ඉස්සර කොල්ල කෙල්ලෝ. තාමත් කොල්ල කෙල්ලෝ. මේ ඉන්නේ මේ වැඩේ සංවිධානය කරපු චරිතය. ඉන්දිකා අයියා. ඉතින් නේද ඉන්දිකා අයියා කොහොමද වෙන්නේ මේ දවස්වල? හොඳයි වරදක් නැහැ කරගෙන යනවා. මේ දවස්වල ටිකක් ලංකාවේ දැවැන්ත චරිතයක්. අපි පොඩ්ඩක් අතීත ගැන කතා කරමු. යාළුවෝ ටිකත් වටේම ඉන්නවා. ඉස්සර කොහොම චරිතයක්ද? අහිංසක බොහොම තැම්පත් චරිත. තැම්පත් චරිතය ඇත්තද මේ කියන්නේ? කුල් චරිතයල්ලු ඇත්තද? ඔඩේ බලපං මූණ බලන් කියන හැටිනේ. ඒක නෙමෙයි ගෑන් ළමයි තොප්පි දානවා, සන්ග්ලාස් දානවා. ඉස්කෝලේ කාලේ මොනවද කරලා තියෙන සුන්දරම වැඩ? මම ඉතින් ওই පොඩ්ඩක් ඩාන්සින් පැත්ත කරගෙන එතකොට විහිළු තාලු කරගෙන හිටියා.
විහිල තවලු කරගෙන ආදර සම්බන්ධතා කීයක් විතර තිබ්බද? මං හිතන විදිහට 18ක් විතර. 18. සේරම ඔයා වගේ උසයිද මිටිද? කොහොම මං හිතන්නේ උසේව තමයි. ඒ කියන්නේ මන් දිහා බලන්නේ වන්නේ. බලන්න පේන්නේ නැනේ මූණ. මේක වෙන්නේ නැති. මෙයා ඉස්කෝලේ කාලෙත් උසයිද මේ වගේ? ගෑනු ළමයි සේරම ඕ කිව්ව එකපාර. ඔය කුවට එක එකත් එක මන් දිහා බැලුවේ නැහැ. නැත්තම් ඒකනේ මන් දැන් මාතලේ ඉන්නේ. ගා මල්ලක් කරගෙන මාතලේ ඉන්නේ. මොකද්ද? කේතලේ මල්ලක් කරගෙන දැන් මාතලේ ඉන්නේ. කොල්ලා ගෙවල් ගාල්ලේ ඉස්කෝලේ ගියත් ගාල්ලේ දැන් බැඳලා ඉන්නේ මාතලේ. ඒකනේ ගාල්ලේ කෙල්ලෝ ටික උනන්දුනා නම් මේ කොල්ලා ගාල්ලේ සභාවේ മന്ത്രി කෙනෙකුත් වෙලා ගාල්ලෙන් කසාදිකුත් කරගන්නේ නේද? දැන් ඊයේත් පැය මං හිතන්නේ 8ක් විතර මෙහෙට එන්න මාතලේ ඉඳලා ගාල්ලට එන්න. ඉතින් එහෙම දෙයක් වෙන්නේ නැහැ නේ මෙහෙ උස කෙල්ලෙක් හිටියන. හැබැයි මට ඊට වඩා ප්‍රශ්නයක් තියෙනවා. ගාල්ලේ මෙච්චර කෙල්ලෝ ඉද්දි කොහෙන්ද මාතලේ කෙල්ලෙක් හොයාගත්තේ? මේක තමයි ලබා උපන් හැටි. කොහොමද එයාව හම්බුනේ? කඩුවෙලදී. කඩුවෙලදී. ඔයාගේ වෘත්තියත් එක්ක ඒ කාලේදී හම්බෙච්ච කෙනෙක්. අපි දැන් වෘත්තිය නම් වැඩක් නැහැ. අද ඉන්නේ ඉස්කෝලේ කාලේනේ. මෙයාගේ ඉස්කෝලේ කාලේ ඔයාලට මතක ගෑනු ළමයෙක්ගේ නමක් කියන්න බලන්න. ඔයාලට මතක නැද්ද මෙයා ගෑනු ළමයෙක්? අහුවෙන්නේ නැතුවද කරේ කට්ටියට? එයාලට මතක නැත්නම් මොකද ඔක්කොම හොරාට කරපොදී. කොරාට කරා. හරි. අමතක නොවෙනම ගෑනු ළමයාගේ නම මොකද්ද? මගේද? ඉස්කෝලේ කාලේ හිටපු ගෑනු ළමයාගේ අමතක නොවෙනම ළමයා. එහෙම කිව්වොත් ගෙදර යන්න වෙන එක නෑ නේ. නම කිව්වොත් ගෙදර යන්න බෑනේ. හරි. ඉස්කෝලේ ළමයි ලොකුයිනේ දැන්. ළමයි ලොකුයි. එතකොට ඉස්කෝලේ කාලේ ගුටි කාපුවා එහෙම තියෙනවද සර්ලා මිස්ලා? එහෙම නෑ මට අසාධාරණකම් කරපුවා නම් තියෙන කොල්ලෝ. ඒ මොනවාද ඒ කොල්ලෝ ටික මෙතන ඉන්නවද අද? කියන්න බලන්න. ප්‍රිපෙඩ් බැජ් එක හම්බෙලා සතියයි. මල ගෙදරට ගිහින් රාබිව්වා. ඉස්කෝලේට ආව බැජ් එක ඉවරයි. පාවල දුන්නා. කවුද පාවල දුන්නේ කොල්ලා? ධනුෂ්කවෝ මීටියා. හරි ඔන්න ධනුෂ්ක කොල්ලා පාවල දීලා ඉස්කෝලේ බැජ් එක ගලවලා මේ පැත්තෙන් ඉන්නේ ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් නේ හිටපු. ඔව්. අපේ තරංග. මං හිතන්නේ උපනන්ද හිටපු ගුරුවරු ටික මේක දැක්කොත් ආය අතීතෙට ගිහිල්ලා ওই බැච් ටික කොහොමත් ගලවනවා. ඒ රාබියෝ කොහෙ ගිහින්ද? මල ගෙදර ගිහිල්ලා යක්කා. මලගෙවල් එක්ක ආත්මීය බැඳීමක් තියෙනවා නේ ඔයාලට. ඒ මලගේ ගැන චුට්ටක් කියන්න බලන්න ගෑනු ළමයි ටිකත් මලගෙදර ගිහින්. මේ මල ගෙදර මේ ගයාන්ගේ මං හිතන්නේ අර අපිට වැඩි වැඩිමල් මේ අපි ගොඩක් අපිට වැඩි වැඩිමල් කට්ටිය ආශ්‍රය කරේ. ගයාන් වොලිබෝල් ගැහුවේ යක්ගහ. ඔව්. මේ ඉතින් එහෙකින් එනකොට තමයි අපි ඇත්තටම රාවගයක් හම්බුණා. අපි හරි ආසයි. බීලා තිබ්බෙත් නෑ බිව්වා. වෙනකොට ඉතින් මේ මතක නෑ කිසි දෙයක්. හරිය කියලා ඔක්කොම කාටද කියලා තියෙන්නේ? ප්‍රින්සිපල්ට. ප්‍රින්සිපල්ටම කියලා කොල්ලගේ බැච් එක ඒ විදියට ගලවලා තියෙනවා. යාළුවන්ට රංගනාතුයි උපුලුයි යොන්න කරලා තියෙන වැඩි රංගනාත් උපුලු වල දෙන්න. මේ කමන්නේ උන්ගේ දෙන්නගේ ගැලුවා. අසල්වස. මරු යාළුවෝ ටික. මෙයා ඉස්කෝලේ කියන්නේ අන්තිමට හෙඩ් ප්‍රිපෙඩ් දෙන්න කොල්ලෙක් හිටියේ නෑ. අපේ බැච් එකේ. මං තනියම හිටියේ. මං හිටියනම් මං හෙඩ් ප්‍රිෆෙක්ට් හැබැයි ඔයාලා ඕ ලෙවල් කරද්දි මං ඉපදිලා නැහැ. එහෙම කේස් එකක් තියෙනවා. හැබැයි දැන් තියෙන මුල ඒ දවස්වල තිබ්බනම් මං හිටියේ. ඔව් දැන් ඔයා ප්‍රාදේශීය මොකද්ද? ඔයාගේ දැන් වෘත්තිය රාජ්‍ය සභා මන්ත්‍රී. ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් දැන් කොල්ලා එහෙම හිටියට ඒ කාලේ රාබිව්වට පොඩ්ඩක් නාලාගිරි වගේ එන්න නැතිනේ ඒ කාලේ. නැතුව සුළඟේ ලෙලෙනා මලසේ දඟපා අප පාසල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අයෙහි ඇත කාලය වැවූ වෙනසක අරුමේ සුළඟේ ලෙලෙනා මලසේ දඟපා අප පාසල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අයෙහි ඇත කාලය වැවූ වෙනසක අරුමේ
මානවිල උපනන්දේ කොල්ලෝ කෙල්ලෝ ටික ඔන්න අවුරුදු 26කට පස්සේ අද දවසේ එකතු වුණා. මේ පැත්තෙන් ඉන්නේ මානවිල උපනන්ද ඉස්කෝලේ ඒ දවස්වල ලස්සනට හිටපු ලස්සන කොල්ලෙක් තාමත් කොල්ල ලස්සනයි. කොල්ල නම මොකද්ද? මම ධනුෂ්ක මිහිරාන්. ධනුෂ්ක මිහිරාන්. දැන් අවුරුදු 26කට පස්සේ යාළුවෝ හම්බුණා. මොකද හිතෙන්නේ? ඇත්තම කොට සතුටුයි. මොකද ඇත්තම කියනවා නම් අපි අවුරුදු 26කට පස්සේ මේ පළවෙනි වතාව හම්බ වෙච්ච මේ වගේ අපේ කොල්ලෝ කෙල්ලෝ ටික ඔක්කොමත් එක්ක අපි අද මේ ආවේ ඇත්තටම මෙතන පුල් පන්නයක් අරගෙන අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකත් එක්ක අර මරණ මතක ටික ආවර්ජනය කරගෙන ඉස්සරහට අරගෙන යන්න මේක. ඔයාගේ ආදරය ගැන මං අහන්න කලින් මං කැමති ඉස්කෝලේ කාලේ කරපු දඩබ්බරම වැඩක් ගැන අහන්න වාගේ. ඉස්කෝලේ කාලේ ඇත්තටම කියනනම් අපේ මේ මම තමයි දඩබ්බරයම හිටපු. ඒක ඇත්තටම මේ ඉතන ඉන්න ඔක්කොම කට්ටිය දන්නවා. දඩබ්බර කියන්නේ ඉතින් ඒ ගොඩක් දේවල් කියන්නත් බෑ. මේ අපේ මෙතන ඉන්නවා මේ මගේ යාළුවෙක්. ඒක පොලිසිය යනවා වගේ වැඩක් වුණා. මොකද මම දවසක් මේ පිටිපස්සේ අර අපි තනකොළ විසිකර ගහ ඉන්නකොට මේ මගේ අතින් කැපුණාන අර ඉන්න මහතම යාළුවගේ මේ නාහේ. ඕක තමයි තියුණ දැන්නම වෙන වේදනාව ප්‍රශ්නේ. උනේ මොකද පොලිසිය යනවා වගේ තත්ත්වයකට ආවා මේ නාහේ කපලම ගියා මෙතනින්. ඔන්න නායවලුත් කපපු කොල්ලෙන් ළඟ ඉන්නත් බයයි. ඉස්කෝලේ කාලේ දැන් මේ දැනුත් ලස්සනයි අවුරුදු 40 පැනලා තාම කොල්ලා වගේ ඉන්නවා. ඉස්කෝලේ කාලේ එහෙම ලව් කීයක් විතර තිබ්බද? ඉස්කෝලේ කාලේ ඇත්තටම එක ලව් එක ඇති උනේ. ඒක තමයි තාමත් ලව් එක. ලව් එකද දැන් වයිෆ්ද? දැන් පිරිද. දැන් බිරිඳ බබාලා කීයක් ඉන්නවද? එක දුවෙක් ඉන්නවා මට. අපි දෙන්න ඇත්තටම කියනවා නම් එක පන්ති එක වසරේ ඉඳන් එක පන්ති හිටියේ. එක පන්ති ඉඳලා A level කරලා ඉවර කරනොත් තාමත් එකටම ඉන්නවා. තාමත් එකටම ඉන්නවා. අර ඉන්න වගේ ආදරණීය බිරිඳද? මේ පැත්තෙන් ඉන්දෝගම යාවත්. මෙන්න මේ පැත්තට එන්න. ඔයාගේ නම මොකද්ද? මම ජයනි. ජයලි. ජයනි. ජයනි. කී වසරෙන්ද මෙයා ඔයාගේ පස්සෙන් ආවේ? 7 වසරේ ඉඳලා. දෙයියනේ 7 වසරේ ඉඳන් කෙල්ලෙක් පස්සෙන් ගිහිල්ලා. කී වසරෙන්ද සෙට් උනේ දෙන්න? 11 වසරේදී. 11 වසරේදී යාළුණා. දැන් අද වෙද්දි වයස කීයද? 42යි. අවුරුදු 26ක් නේද ඒ කියන්නේ ආදරේට? අවුරුදු 26ක් ලව් කරානේ කොහොම හරි. අවුරුදු කීයක් පස්සෙන් ගියාද එතකොට? 3ක් ගියා. අවුරුදු 3ක් පස්සෙන් ගියා. අනේ චුට්ටක් කියමු බලන්න කොල්ල කොහොමද ආදරේට පොළඹව ගත්තේ? ලස්සන කෙල්ලෙක්ව ලස්සන කොල්ලෙක් යාළු කරන් තියෙනවා. මං හිතන්නේ ඉස්කෝලේ කාලෙත් ඔය වගේම ලස්සන ඇති. කොහොමද ලියුම් කීයක් විතර දුන්නද කොල්ලා? ලියුම් නම් දීලා තියෙනවා. ඒ උනාට ඒවා හොයලා ගෙදරින් ගුටි කාලා මහා ප්‍රශ්න ගොඩවල් වෙලා තියෙනවා. ගෙදරින් කැමති උන්නේ නෑ මුලදී නෑ. ගංගේ කපලා දැම්මත් දෙන්නේ නැහැ කිව්වද පුතාට? නෑ එහෙම නෙවෙයි. අර ඉස්කෝලේ කාලේදී අර ඉගෙන ගන්න පැත්ත ඇරෙන්න කරන්න එපා කියන තැනට තමයි ගුටි කාලා තියෙන්නේ. ගුටි කාගෙන ඔන්න කොහොම හරි අද වෙද්දි ආදරණීය දුවෙක් ඉන්නවා. දුවගේ වයස කීයද? දුව මෙසරේ ශිෂ්‍යත්ව කරන අවුරුදු 10. අවුරුදු 10ක දුවෙකුත් ඉන්නවා. දැන් ඔන්න ගෙවල් වලින් ගුටි කාලා. ඒ කාලේ කොහොමද ලව් එක නැවතුණා නම් එහෙම? නවත්තන්න හිතුනම නැද්ද ගෙදරින් ගහද්දි? නෑනි ටික දවසක් අර කතා කරන්නේ නැතුව කිසිම දෙයක් නෑ වගේ හිටියට කවුරු යාළුවෙක්වත් දැනගෙන හිටියේ නෑ අපි දෙන්නේ යාළු කියලා. ඊට පස්සේ 12 වසරේදී ආපහු බොරුවට කැමතිද කියලා අහන්න කිව්වා. කොල්ලගේ මුණ මේ පැත්තේ රතු වෙනවා. කොහොමද යාළු වෙන්න හැව්වේ? මං ඒකත් දැනගන්න කැමතියි. දැන් වගේ WhatsApp නැහැනේ. කොහොමද ඒ කාලේ යාළු වෙන්න හැව්වේ? ඒ කියන්නේ කැමතිද කියලා අහන්න කියලා යාළුවෙක්ගේ වාරකින් එවලා තිබුණා. යාළුවෙක් ඇවිල්ලා හැව්වා ඔයා මෙයාට කැමතිද කියලා. ඔයා මොකද කිව්වේ? දැන් අනිත් අයට ප්‍රසිද්ධ කරන්න ඕන සතියකින් කියන්න කිව්වා. ඒ කියන්නේ යාළුවන්ට දැනගන්නත් එක්ක සතියකින් කියන්නම් කිව්වා. ඊට පස්සේ සතියකින් කිව්වම කොල්ලා මොකද කිව්වේ? එතකොට අපි යාළු වෙලානේ හිටියේ. යාළු වෙලා මේ එළියට පේන්න බොරුවට. 11 වසරේ ඉඳන් යාළු වුණා. එතකොට සාමාන්‍ය පෙළ කොහොමද දෙන්න පාස් වුණාද දෙන්නම? ඔව් දෙන්නම පාස් වුණා. දෙන්නම A level කරේත් එකම විෂය තමයි අපි දෙන්න කොමර්ස් කරේ දෙන්නම. එතකොට හැබැයි අපි දෙන්න හිටියේ කොමර්ස් ක්ලාස් දෙකක් තිබුණා ප්‍රාන්ති දෙකක හිටියේ. මම ඒ වුණාට වැඩිපුර ඉන්නේ මෙයාගේ ක්ලාස් එකේ තමයි. මොකද ටීචර් කෙනෙක් කෙනකොට පැනලා දුවනවා තාත්තෙක්. එයාට. ඔන්න ඒ කාලේ හිටපු ටීචර්ලා ඉන්නවනේ උපනන්ද ඉස්කෝලේ බලා ගන්න ඕනේ. මට තව ආරංචියක් ආවා ඔයා ගැන. අර මේ පිරිමි ළමයින්ගේ පැත්තේ ඩෙස් එක තියන් හිටියා කිව්වා නේද? මොකක්ද ඒක තව මට යාළුවෙක් තමයි කිව්වේ. ඒ කියන්නේ 7 වසරේ දෙන්න තමයි දාලා තිබුණේ. මෙයා තව යාළුවෙකුත් එක්ක ඉස්සරහා පෙළේ. මමයි තරංගයි තමයි පිටිපස්ස පෙළේ. එතකොට අපිට කතා කරන්න ලේසිනේ. මාර දෙයක් තිබුණේ නෑ. ඒ වුණාට අර මාරම කැමැත්තක් තිබුණා. ඉතින්ම තමයි රණ්ඩු වෙන්නෙත් වැඩිපුර. කොල්ල ඉස්සරත් මේ වගේම ලස්සනද? කොල්ලට නම් පරණ මතක් වෙලාද මන්දා. කොල්ලට ඉස්කෝලේ කාලේ මතක් වෙලා. ඉස්සරත් මේ වගේ ලස්සනද? ඔව්. මෙයාත් ඉස්සරත් ඔය වගේ ලස්සනද? ඕ ඒකනේ පස්සෙන් ගියේ ඉතින් නැත්නම් යනවා. ඒකනේ පස්සෙන් එහෙනම් චැලෙන්ජ් එකකට මාව යාළු කරගන්න කියලා. ඒ කියන්නේ ගොඩාක් කොල්ලෝ ආව පස්සෙන් අදටත් එනවා. ඇත්තටම මේ ඒකත් එක්ක ඒ කියන්නේ කට්ටිය අර පොර කනවා සීන් එකක් එක්ක අනිවාර්යෙන් මම යාළු කරගන්නවා කියන තැන ඉඳලා තියෙනවා. මෙයා එදා කොහොමද කියලා තිබ්බේ? ඔයා මට කැමතියි කියලා දාලා තිබ්බේ. ඔයා මට ආදරේද කියන්න කියලාද කියලා තිබ්බේ? කැමතිද කියලා. කී පාරක් විතර ජීවිතේ කියලා තියෙනවද මං වාට ගොඩාක් ආදරේ කියලා? සාමාන්‍යයෙන් පෝසස් නේ ඉතින් කෝල් එක තියෙන හැමදාම කියනවා රැට ඉතින්. කෝල් එකෙන් විතරක් නෙමෙයි අපි අද ලෝකෙටම පේන්න ගියමුකෝ.
නමත් කියලා මං ඔයාලට ගොඩාක් ආදරේ කියලා. අතින් අල්ලගමු. ඉස්කෝලේ කාලේ අල්ලගත්තා වගේ මෙන්න මෙහෙම අල්ලන් කියන්න බලන්න. මං ඔයාට ගොඩක් ආදරේ සුදුමේනිකි. ඔයත් කියන්න බලන්න. වාත් ගොඩාක් ආදරේ වගේ වස්තු. ඇයි මේ දෙන්න ගෑස් රතු වෙලා? රතු වෙනවා. ඇස් රතු. දේවලුත් මතක් වෙනවා. එතකොට මේ අපේ යාළුවෝ දකින්න තවත් දේවල් මතක් වෙනවා ඒක. ඉතින් තව ලස්සන මතක නම් තියෙනවා ගොඩාක් අපිට එකතු කරගන්න. මේ විදිහට තමයි මේ ඉස්කෝලේ කාලේ ආදරේ ගොඩක් වෙලා අපි කතා කරා. ඒ මතක ගැන කතා කරොත් පැයක විතර සෙෂන් එකක් මං හිතන්නේ. ඒත් විනාඩි කිහිපයෙන් කතා කරා. හැමදාම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ලස්සනට දෙන්නට සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්නේ කියලා. තව තවත් දරු සම්පත් ලැබෙන්න ඕනේ. ඊළඟ ආත්මෙත් එක වසරේ නම් එකට ඉඳලා 7 වසරෙන් පස්සෙන් ගිහිල්ලා 11 වසරෙන් යාළු වෙලා ඔයා ගෙදරින් ගුටි කාලා ඔයාත් යාළුවොත් එක්ක චැලෙන්ජ් දාගෙන ඊළඟ ආත්මෙත් මේ වගේම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ දෙන්නටම. මානවලින් ආපු තවත් කෙල්ලෙක් ඉන්නවා උපනන්ද පාසලේ බාලිකාවියක්. ඔයාගේ නම මොකද්ද? මම ලක්මාලි. ලක්මාලි. ඉස්කෝලේ කාලේ දඩබ්බරයි නේද? ඔව් ඔව්. මං එහෙම කිව්වේ ඇයි දන්නවද? ඇයි මං එහෙම කිව්වේ? දැන් ඉන්න වෘත්තියත් එක්ක. දැන් ඉන්න වෘත්තිය මොකද්ද? පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා පොලිස් සැරවැඩියක් විදිහට සේවය කරනවා. නීතියත් එක්ක කටයුතු කරන්නේ ඉස්කෝලේ කාලේ ආදරයක් එහෙම තිබ්බද? ආදරයක් නම් තිබුණේ නැහැ. පස්සේ කාලේ තමයි ආදි උනේ. ඉස්කෝලේ කාලේ කොල්ලේ පස්සෙන්වත් ආවේ නැද්ද? අපෝ ආවා තිබුණා. ඇයි කැමති වුනේ නැත්තේ? ඒ දවස්වල ඉතින් අපි වැඩි මේ ක්‍රියාකාරී වුණේ මේ බාහිර ක්‍රියාකාරකම් වල තමයි ඉඳතුනේ. ඒ කියන්නේ බාහිර කියන්නේ ඉස්කෝලේ ක්‍රීඩාද නැත්නම් ආදරේද? ක්‍රීඩා වලට මොනවද කරපු ක්‍රීඩා? නෙට් බෝල් ගැහුවා, වොලිබෝල් ගැහුවා, එල්ලේ ගැහුවා, දිව්වා හැමදේම කරා. ඒ හැමදේම කරලා අද ලංකාවේ පිළිගත්තු රස්සාවක් කරනවා. මොකද්ද ඔයාගේ ඒ රැකියාවේ තියෙන ස්ථානේ මොකද්ද අද වෙද්දි? මම කාන්තා පොලිස් සැරෙන්වරියක් විදිහට තමයි සේවය කරන්නේ. කොහෙද? උණුහොටවල සංචාරක පොලිසිය. හරි ඔන්න සුන්දර පරිසරයක තමයි රස්සාව කරන්නේ. මේ ඉස්කෝලේ ගැන මොකද්ද තියෙන ලස්සනම මතකේ? ලස්සනම මතකේ තියෙන්නේ මං කියන්නේ එක වසරේ ඉඳලම O level A level වෙනකම්ම මගේ ඉස්කෝලේ ඇත්තටම මට හරිම සතුටුයි. මගේ හැම අත්දැකීමක්ම මම ලබා ගත්තේ මගේ ඉස්කෝලෙන්. ඉතින් ඒක ඇත්තටම හරි සුන්දරයි. පාසල් කාලේ හරි සුන්දරයි. ඒ කාලේ ආයෙත් නැහනේ.
එක දෙයක් මං අහන්නම් මේ වීඩියෝ එක ඉවර වෙන්න කලින්. අර පස්සෙන් ආපු කොල්ලෝ කරපු මොකක් හරි අමතක නොවන වැඩක් තියෙනවද? ගෙවල් වලට අහුවෙන්න හරි ඉස්කෝලේට අහුවෙන්න හරි දීපු අමතක නොවන වදේ මොකද්ද? අමතක නොවන වද නැහැ මොකද මං ඒ දවස්වලත් හරිම සැරයි. කොල්ලන්ට ගහලා තියනවද ඒක? ගහලා නැහැ කාටවත්. නමුත් කට සැරයි පොඩ්ඩක්. ඒක නිසා කවුරුවත් මේ මට හිතේ තියන් හිටියට කියලා නැහැ. මොකක්ද හිතෙන්නේ මේ දවස ගැන? ඇත්තටම සතුටුයි අපි අවුරුදු 26කට පස්සේ මේ හම්බ වෙන්නේ. සමහර යාළුවෝ ඉන්නවා ඇත්තටම ඕලෙවල් කාලෙන් පස්සේ දැක්කම නැති කට්ටිය ඉන්නවා. හරිද? මේ ඒක නිසා ඇත්තටම සතුටුයි. දැන් සමහරු ඉන්නේ බොහොම හොඳ තැන්වල ඉන්නවා. සමහරු රට ඉන්නවා. සමහරු හොඳ රැකියාව කරනවා. ඇත්තටම හරිම සතුටුයි අපේ සහෝදරයෝ ගැන. ඒ කාලේ හිටපු යම් තාක් දුරට ඔවුන්ගේ අර ජීවිතය යම් තාක් දුරට ගොඩනගාගෙන හැමෝම සතුටින් ඉන්න නිසා ඇත්තටම හරිම සතුටුයි. ලස්සනට පත්තර නරන්න ඕනේ කන්නේ. මොරපත්තෙන් අල්ලන්න බෑ අනිත් එක්කෙනාගේ අතින් අල්ලන්නත් බෑ අනිත් එක්කෙනාගේ. අන්න තරංගක් අනනවා ලස්සනට මේ වගේ නටන්න ඕනේ කට්ටිය පැත්ත බලනවා. හරි මේ සෙට් එකේ ඒ දවස්වල ලස්සනම ගෑනු ළමයා කවුද ඔයාලා සෙට් එකේ? ඔක්කොම ලස්සනයිද? වැඩිම ඉල්ලුමක් තිබ්බේ කාලේ කාටද? ගංගටමයි ඉල්ලුම. ගංගා ඉස්සර කොයි වගේද කියන්න බලන්න යාළුවෙක් යාගේ හැඩරුව ඉස්සර? මහතයි සුදුයි ලස්සනයි බෝලේ වගේ. තාමත් ඉතින් බෝලේ වගේනේ. කොණ්ඩේ කොයි වගේද ඉස්සර? කොණ්ඩේ දිගයි. ලස්සන දිග කොණ්ඩයක් තිබ්බා. ඔන්න ගංගට නම් ඉස්කෝලේ කාලේ මතක් කළා චුට්ටක් මන් දැක්ක නිකන් S2 නිකන් තෙමීගෙන එනවා වගේ. එහෙම තමයි ඉස්කෝලේ මතක උපනන්දේ කෙල්ලෝ සෙට් එකක් තමයි ඔන්න අද මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. අවුරුදු 26කට පස්සේ. 2000 හොඳම රිසල්ට්. ඔයා 2003 A level හොඳම රිසල්ට් කියන්න බලන්න ඒක නම්. ඒ තුනක් තිබ්බා. වාණිජ්‍ය විෂය ධාරාවෙන් තමයි මම හැදෑරුවේ. ඒ තුනක් තිබ්බා. ජයවර්ධනපුර කැම්පස් එකට තිබ්බා. අද වෙද්දි එතකොට මොකද්ද කරන වෘත්තිය? මේ දවස්වල රිටයර් වෙලා ඉන්නේ. කලින් මොකද්ද වෘත්තිය? කලින් accountant කෙනෙක් විදිහට තමයි මම වැඩ කරේ ප්‍රයිවට් කම්පැනි එක. නඩන්න ටිකක් අප්පුඩියක් කරි ගහන්න ඕනේ. මුහුණ මුකුළු මොවරදලමුනේ මගේ මුහුණ බලන්නේ කරුණකිමා මානවිල උපනන්ද පාසලේ ඒ දවස්වල පුංචි කොල්ලෙක්. හැබැයි අද ජව සම්පන්න කොල්ලෙක්. මේ කොල්ලගේ නම මොකද්ද? මම ධනුෂ්ක රංගනාත් මානවිල උපනන්ද විද්‍යාලයේ 2000 වර්ෂයේ O level කරපු කොල්ලෙක්. O level කරපු 2000 වර්ෂයේ කොල්ලෙක්. දැනුත් කොල්ලෙක් තමයි. ඉස්කෝලේ කාලේ ලව් එකක් තිබ්බද? පොඩි ඒවා තිබුණා. ඉතින් ඒවා ගොඩක් දුර ඉස්සරහට ගියේ නෑ. දැන්ට නම් වෙනම විවාහයක් වෙලා දරුවෝ දෙන්නෙක් ගිපියේ. දරුවෝ දෙන්නෙක් ගිපේ ඉස්කෝලේ කාලේ ආදරයක් ගැන මතක් කරමුද? වයිෆ් මුකුත් කියන්නේ නැත්තා? මගේ වයිෆ්ගේ හොඳම යාළුවෙක් තමයි දැන්. එයාගේ පොඩ්ඩක් විස්තරයක් කියන්න බලන්න. අපි වයිෆ් බනින්න නැති වෙයි මං හිතන්නේ. පරණ මතකනේ කොල්ලෝ කාලේනේ. වයිෆ්ගේ වයසම තමයි. වයිෆ් ගියේ අපේ ඉස්කෝලේ නෙවෙයි. කලින් යාළුවෙලා හිටපු ගාලා අපි අපේ ඉස්කෝලේමයි. නම නම් අක්මීමන ජයන්ති හන්දිය කෙනෙක්. අක්මීමන ජයන්ති හන්දිය ඔන්න මෙයාගේ පරණ ආදරවන්තය ඉන්නවා නම් මේ කතාව අහන්න. කොහොමද එයා යාළු කරගත්තේ? ලියුම් දුන්නද ඒ කාලේ? ෆෝන් නැහනේ. ඔව් ඒ දවස්වල ඉතින් තාක්ෂණය එච්චර ඉස්සරහට ගියපු කාලයක් නෙවෙයි. ඉතින් ලියුම් ගනුදෙනු දැකලා කතා බහ කරලා ඉතින් සුන්දර ආදරයක් තිබුණා. ඉතින් ඉස්කෝලේ යන කාලේ. ඒ කාලෙට ගැලපෙන විදිහට ලස්සන ආදරයක් තිබුණා. මොකද උනේ ඉස්කෝලේ කාලේ සුන්දර ආදරයට ඊට පස්සේ? කාලයත් එක්ක ඉතින් ඒවා නැති වී ගියා. කාලයත් එක්ක නැති වී ගියා. එයත් අද හොඳ මොකක් හරි මං හිතන්නේ රැකියාවක් කරනවා ඇති. අදවත් මං හිතනවා දකින්නවා ඇති. හම්බ වෙනවා ඇති යාළුවෝ විදිහට අද වෙද්දිත්. ඔව් හොඳ ව්‍යාපාරිකයෙක් විවාහ කරගෙන හොඳ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරමින් ඉන්නවා. එහෙම තමයි ඉස්කෝලේ කාලේක සාමාන්‍යයෙන් දඩබ්බර වැඩක් කරලා නැත්තම් ලව් කරලා නැත්තම් ඒ ඉස්කෝලේ කාලෙන් කිසි වැඩකුත් නැහැ කියලාත් කියනව නේද? මතක් කරන්න මතක නැහැනේ. අනිවාර්යයෙන්ම. තව මොනවද තියෙන්නේ ඉස්කෝලේ කාලේ අමතක නොවෙනම මතකයක් වාට? මාට්ටු වල හැම නැද්ද ඔය ලව් කරපු ඉස්කෝලේට? ඔව් අපි 1998 විතර ඉඳලා අපේ ස්කූල් ක්‍රිකට් ටීම් එකේ ක්‍රීඩා කරා. ක්‍රීඩා කරන කාලේ අපේ බිග් මැච් එකට ඔන්න වෙන්න තියලා අපේ
තවත් අනිත් කීඩකයෝ දෙදෙනෙක්ගේ පොඩි සම්බන්ධකම් දෙකක් ඉස්කෝලේට අහු වෙලා අපේ බිග් මැච් එකට ඇති වී ගියා. ඒක තමයි හොඳම මතකයකට තියෙන්නේ. අන්න එහෙමයි බිග් මැච් නැති කරගෙන තියෙන්නේ මේ කොල්ලෝ අන්න එහෙමයි මේ තමයි මානවිල උපනන්ද කොල්ලෝ. අවුරුදු 26කට පස්සේ මානවිල උපනන්දේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක මේ පැත්තෙන් එකතු වෙලා ඉන්නවා. කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා හැබැයි මීට අවුරුදු 26කට කලින්. නෑ. එයාලා තාම තරුණයි. එක්කෙනෙක් එක්ක කතා කරමු. ඔයාගේ නම මොකද්ද? තරංගා දමයන්ති. තරංගත් අවුරුදු 26ක් නේද ඉස්කෝලෙන් අවුට් වෙලා? 26ක්. 26ක්. එතකොට මන් දැක්ක තරංගද ආපු වෙලේ ලස්සනට කතා කරනවා. ඉස්කෝලේ එනවුස් කරේ ඉස්කෝලේ රැස්වීම කතා කරේ ඔයා නේද ඉස්කෝලේ ගද්දි? ඇත්තෙම ඔයාට මම හරි නේද කිව්වා? ඔයා හරි. මම දකිද්දි මිහිත ඔයා තමයි ඉස්කෝලේ දහසක් මල් පිබිදෙන මේ හිමිදිරි උදෑසනේ කියලා කතා කරේ කියලා. හරි නේද? එහෙම නේද කිව්වේ? අනිවාර්යයෙන්. දැක්කනේ මට හරියටම සාත්‍ර කියන්නත් පුළුවන්. සිංහල මීඩියම් දෙකෙන්ම. ඉංග්‍රීසි වලුත් හරි. දැන් එහෙනම් ගන්න බලන්න ඉස්කෝලේ ඔන්න අංශභාර සර්ලා ඉන්නවා මේ ඉන්නේ ළමයි ටික. ගන්න බලන්න ඉංග්‍රීසි වලින් උදේ රැස්වීම. හරි සිංහලෙන් ගන්න ඉස්කෝලේ රැස්වීම. කැමරාවක් ගන්න මෙයාට. සුබ උදෑසනක් උපනන්දේ සීලුම දෙනාට සුබදුත්පති අදත් උදෑසන රැස්වීමේ කටයුතු ආරම්භ කිරීමටයි මේ සූදානම. සියල්ලට මත්තෙන් තෙරුවන් නැමදීම සඳහා පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියන්න. ඔව් নমස්කාරය කියන්න එපා. එයා එහෙම තමයි අවුරුදු 26කට කලින් අර ඔයාලට උදේට අර ඔයා දන්නවද මේගොල්ලෝට උදේ බැනලා ඉස්සර? දන්නේ ඔයා ඇවිල්ලා හැමදාම කියනවලු දහසක් මල් විකසිත වෙන මේ හිමිදිරි උදෑසනේ පතන්නම් ඔබට සුබ උදෑසනක් කියලා. හැමදාම ඕක අහලා එපා වෙලා මේ කෙල්ල ටික බැන්නා. දන්නේ නැහැ නේ මට ගෑනු ළමයි ටික තමයි කිව්වේ. දන්නේ බැන්න නේ ඔයාලා. බැන්න නේද? බැන්න නේ ඉස්සර. නැහැලු. හරි. ඉස්කෝලේ කාලේ කතික තරංග වලට ගිහිල්ලා තියනවද? ඔව් ගිහින් තියෙනවා. කට තියනව නේද කියන්නේ හොඳට? කට නම් එදා වගේ මතක් තියෙනවා. කොල්ලෝ කී දෙනෙක්ට විතර ඉස්කෝලේ කාලේ බැනලා තියනවද පස්සෙන් එද්දි? අපිට සිරි අපේ පන්තියේ කොල්ලෝ නව කොටම් බයිනවා. නී හෙඩ් නී හෙඩ් නී හෙඩ් නී තමි නැවෙන්න බෑද කොල්ලන්ට? ෂෝල්ඩර් හොඳ එක්සර්සයිස් එක ඔන්න. හෙඩ් අපි ඉස්කෝලේ කාලේ A level කරනකොට මං දන්නේ. A level වලදී මලගෙදරක යන්න තිබුණා අපිට. අපි කරාඩේ හිමින්සරේ දවල් 10 ගානකට වගේ හිමින්සරේ ගේට් එකෙන් එළියට ඇවිල්ලා බස් එක ආවා. ඔවිලාන පැත්තේ තිබුණේ මලගෙදර. පස්සේ නැගලා අපි බස් එකේ ගිහලා හිමින්සරේ ආයෙ ඇවිල්ලා ආවා. මට ප්‍රශ්නයක් තියෙනවා. කොල්ලෝ නම් ඉස්කෝලෙන් පනින්නේ තාප්පෙන් කෙල්ලෝ පැන්නේ කොහමද? අපි ඒ දවස්වල ශිෂ්‍ය නායකයෝ. අපිට ඕන වෙලාවක ගේට්ටුවෙන් එළියට යන්න එන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි හිමින්සරේ ගිහින් ආවා. ඒ හෙඩ් ප්‍රිෆෙක්ට් ඩිපිටි හෙඩ් ප්‍රිෆෙක්ට්. මොකද්ද මෙයා හෙඩ් ප්‍රිෆෙක්ට්? ඔයා හෙඩ් ප්‍රිෆෙක්ට් ඉස්කෝලේ. ඔයාත් ප්‍රිෆෙක්ට් කෙනෙක්. මීට අවුරුදු 26කට කලින් මානවිල උපනන්ද පාසලේ සාමාන්‍ය පෙළ හදාරපු තාම කොල්ලෙක් වගේ ඉන්න කොල්ලෙක් ඉන්නවා. මේ කොල්ලගේ නම මොකද්ද? දිමුතු ලක්ෂ්මන් ජයකොඩි. දිමුතු ලක්ෂ්මන් ජයකොඩි. මට හිතෙනවා ඉස්කෝලේ කාලේ නම් හරි දඩබ්බර චරිතයක්. මං හරි නේද? ඔයා හරි. මං තරම් දඩබ්බරෙක් හිටියේ නෑ අපේ ඉන්ටෙක් එකේ. මං තමයි හොඳම දඩබ්බරේ. ඕනනම් අහන්න පුළුවන් මේ කට්ටියකින්. හැබැයි මම මීට වැඩිය ගොඩක් පොඩි. එක පාරම උසම ගියා කියන්නකො දන්නේව නැතුව. ඉතින් මානව උපනන්ද මගේ යාළුවෝ ගැන කියන්න නම් මේ ගවයෝ ටික බොහොම අමාරු එක්ක කරගත්තේ. ඔව් මල්ලියා. ඒ කියන්නේ බෙපෙනවනේ. දැන් මට වැඩිය මුන් වයසයි නේද? ඒ ගතිය තියෙනවනේ ටික. හිත හොඳ නෑ මල්ලි තාම. දැන් මේ පාරවත් මෙයාලගේ හිත හොඳ කරලා ගන්න ඕන. මම නම් ඉතින් පස්සේ පෙළීම තමයි වැඩිපුරම කාලයක් හිටියේ. ඉතින් පස්සේ පෙළියත් මල්ලි දැන් නම් ඉස්සරහ පෙළි වගේ ඉන්නවා. අපි දැන් ගැන පොඩ්ඩක් ඉස්සරහට තියලා අපි පොඩ්ඩක් අප්තීත ගැන කතා කරමු. ඉස්කෝලේ කාලේ මොකද්ද කරපු දඩබ්බරම වැඩේ හොන්ටටම ගුටි කෑවේ කවද්ද ඉස්කෝලේ? මට මතකයි මම 4 වසරේදී අපේ පන්ති කැඩුවා. එතකොට ABCD කියලා මං ඇතුනේ ABC කියන පන්තියට. ඊට පස්සේ C කියන පන්තියේදී අපි හැමදාම පිල් දෙකක් බෙදලා ගහ ගන්නවා. ඒක මට මතකයි මේ ඔක්කොත්තම ගහ ගන්න පිල් දෙකක් බෙදිලා මම නම් ඉතින් බොරු කියන්න ඕනේ නැහැ. මං හිටියේ වැඩ බැරි පන්තියේ පිල් බෙදිලා.
ඒතකොට ඉලාස්ටික් පටි වලින් අර එමෙන් දුන්නු මිස්ලටත් තියලා තිනවා මම. එතකොට මම ඔහොම කියලා මම ඉස්කෝලේ ඒ කාලේ ගෝනිබිලු කේස් එකක් ආවා. එතකොට මගේ යාළුවෝ තමයි මේ ඔක්කොම හිටියේ වටේම මට හොඳට මතකයි මම අපේ පැත්තේ මිනිස්සෙක් අල්ලලා අන්න ගෝනිබිල්ලෙක් ඉන්නවා කියලා පෙන්නව පාර ඉංග්‍රීසි ඉස්කෝලේම කෑ ගහන පටන් ගත්තා. අන්තිමේදී ගෝනිබිල්ල අල්ලලා පොලිසියට බාර දුන්නා. අන්තිමේ මාවත් පොලිසියට එක්කන් ගියා. මගෙන් ඇහුවා අඳුරනවද මං අඳුරන්නේ නැහැ මෙයා කියලා පොලිසියනොත් එයාට ගැහුවා. ඊට පස්සේ මං හොඳටම දන්න කෙනෙක්. නමුත් මට මෙයාත් එක්ක පොඩි තරහකුත් තිබුණා මට ටොකු වෙනලා. මම ගෝනිබිල්ලට අල්ලලා දීලා ගෙදර ගියන් පස්සේ අම්මගේ අම්බානික කෑවා මේ අහිංසක මිනිස්සු ගෝනිබිල්ලට අල්ලලා දුන්නා කියලා. ඔය වගේ තියෙන ලස්සන කතා තියෙනවා. ඔලු පළපුවා තියෙනවා, රංගනාත්ගේ ඔලුව පළලා තියෙනවා, ජනකගේ ඔලුව පළලා තියෙනවා. ඉතින් විවිධාකාර දේවල් කරලා තියෙනවා. තව යාළු අඩුවේ මෙතන විස්තර කියන්න. මට මෙතන ඉන්න බය මගේ ඔළුවත් පළයි කියලා. ඉස්කෝලේ කාලේ ලව් කරේම නැද්ද ඔය දඩබ්බර වැඩ විතරද කරේ? නෑ මල්ලි එහෙම 6ක් 4ක් තේරෙන්නේ නෑ අපි පොඩිනේ එහෙම දැන් ඉන්න වගේ ෆෝන් නම්ම නම් තිබුණෙත් නෑනේ. ඒක තමයි මම ආයි කියන්නේ මුලට යන්න ඕන කියලා ඉස්කෝලේ යනවා නෑ. එහෙනම් මුන් ඔක්කොම යාළු කරගන්නවා. සාමාන්‍යයෙන් මම වැඩිපුරම අර ටැප් එකක් ළඟ වතුර බොන්න ගිහිල්ලා ඒ අවස්ථාවේ මං කට තියලා උරනකොට මං අහුණා ප්‍රින්සිපල්ට. ඊට පස්සේ මට ඇහුවා ගෙදරින්ද පුරුදු වුණේ කියලා. මං කිව්වා ගෙදර ටැප් නෑ පුරුදු නැති නිසා කට තියලා ඇද්ද කියලා. උඹ අනිත් ඒවත් අදින් නෙයි වගේද කියලා අම්බානික ගැහුවා මට. ඒක නම් මට හොඳට මතකයි. තව ඉතින් විශේෂ දේවල් තියෙනවා ඉතින්. හරි ලස්සන මතක ගොඩක් තියෙනවා. මේ හැමෝගෙම තියෙනවා ඔය වගේ ලස්සන මතක ගොඩක්. Happy birthday dear Gregory. Happy birthday to you. විසිල් ගන්න පුළුවන් කොල්ලොඩද ගන්න විසිල් එකක්. විසිල් ඉස්කෝලේ ගන්න විසිල් ගන්න. කෙල්ලෝ නැද්ද? කොල්ලන්ට විසිල් ගහපු කෙල්ලෝ නැද්ද මේ පැත්තේ? ඔව් කවන්න. මේ ප්‍රේම උදාහරණ ගොඩක් තිබ්බයි යන්න මේ මතකත් නෑ සමහර ඒවා. යන්නත් හදිසියට ඒක යන්නත් මෙතනත් බෑනේ. අනිත් එකක් මන්දිතාව ප්‍රේමුවත්. ඔව් බෙදාගෙන ඊට පස්සේ දානුෂ් කලාරේ මේ බෙදාගෙන තමයි අපි යනකොට මම ආයෙක මට දී අරක මගේ ඔබ මේක ගනින් මම මේක ගන්න එහෙම බෙදා ගන්නවා. උස එකක් ආව මගේ. ඔව් උස එකක් ආව වසන්ත ගන්නවා. මේ උස කොට ඒ විදිහට තමයි දාගත්තේ මේ දානුෂ්ක මේ කොටේ වලට බලන්න ගිහින් මොකද මිහිරානේ මිහිරානේ පාවු ජීවිතේ කඩන්නේ මේදාන් බලන්න කියලා ඌ අපිට කණේ තමයි ඉන්නේ මම මොකක්ද කරලා ඕක පස්සේ ගායලා සෙට් කොල්ලගේ මොනක් රතු වුණා හැබැයි මෙහෙමයි මම විශ්වාසයෙන් එකක් කියන්නම් කොල්ලෝ ටිකට අනිද්දායින් පස්සේ ගෙවල් වල වලට ඩිනේ එක හම්බෙන්නේ අනිද්දාට කොල්ලෝ ටිකට ආයෙ සෙට් වෙන්න යනවා ගෙවල් වලින් වයිෆ්ලා එලෙව්වහම මේ කියන කතාව ටික දැක්කම කවන්න කේක් එක පටන් ගමු අපි අද දවසේ ගිනවද යන්නේ තව දෙන්නෙක් ඉන්නවා බැලුම් තියාගෙන